එහෙනම් power amp එක පැත්තක් දිගයි. යටින් නියපොත් දාන්න බැරි IC එක power amp එක. ඒ වගේම antenna සම්බන්ධ IC එක power amp එක. එතකොට power amp එක පැත්තක් දිග වගේ මේක පැත්තක් දිග ඊළඟ IC එක plus IC එක. ඊට ලොකු ලොකු capacity වැඩිපුර වටින IC එක power IC එක. ඉතුරු වෙන විශාලම IC එක තමයි CPU එක. ඕන ෆෝන් එකේ විශාලම IC තමයි CPU එක. හරි? අපි ඕන තා බෝඩ් එකක් බලමු මෙන්න මෙහෙම. මේ ෆෝන් එකේ ඇන්ටනා තිබ්බනම් වදින්නේ මෙතනට. ඇන්ටනා මෙතනට වැද්ද නම් එහෙනම් කෝ පවර් රෑම්ප් එක මෙන්න දින එක පැත්තක් දිග ඇන්ටනා සම්බන්ධ IC තමයි පවර් රෑම්ප් එක. එහෙනම් එක පැත්තක් දිග ඊළඟ IC ප්ලස් IC එක මෙන්න මෙතන තියෙනවා. හරි? මේ තියෙන ලොකු ලොකු කැපැසිටි වැඩිපුර වටින IC මොකද? පවර් IC එක. ඉතුරු විශාලම IC මොකද? CPU එක. කොච්චර තමයි මොන ෆෝන් එකක් ගත්තත් කොච්චර තමයි. අපි තව එකක් ගමු. තව එකක් ගමු ඔය වගේ. මේ ෆෝන් එක ගමු. මේ ෆෝන් එක ඔන්න ඇන්ටනා තිබ්බනම් වදින්නේ මෙතනට. ඇන්ටනා මෙතනට වදිනවා නම් එතන එක පැත්තක් දිග IC මොකද්ද? පවර් ඇම්ප් එක. එක පැත්තක් දිග ඊළඟ IC එක ප්ලස් IC එක. ලොකු ලොකු කැපැසිටි වැඩිපුර වටේ IC එක, පවර් IC එක, විශාලම IC එක, CPU එක. එතකොට ඕන ෆෝන් එක ඔච්චර තමයි IC තියෙන්නේ.